අපි හැමෝම ජීවිතයේ මොනයම් හෝ අවස්ථාවක පාළුවක් තනිකමක් අත්විඳිනවා. සමහර වෙලාවට අපේ හිත කියනවා අනේ අපිට කවුරු හරි හිටියනම් මේ පාළුව මැකේ කියලා. හැබැයි ඔබ දන්නවද ලෝකේ තියෙන භයානකම තනිකම මොකක්ද කියලා? ඒක තනියම ඉන්නකොට දැනෙන තනිකම නෙවෙයි. වැරදි මනුස්සෙක් එක්ක වැරදි සම්බන්ධතාවයක ඉන්නකොට දැනෙන තනිකම තමයි භයානකම. සම්බන්ධතාවවලදී අපිට වේදනා දෙකකට මුහුණ දෙන්න වෙනවා. එකක් තනිකඩව ඉන්නකොට දැනෙන වේදනාව. අනික වැරදි සම්බන්ධතාවයක හිර වෙලා ඉන්නකොට දැනෙන වේදනාව. තනිකඩව ඉන්නකොට දැනෙන පාළුව අපිට දරා ගන්න පුළුවන්. මොකද එතනදී අපිට අපිව අහිමි වෙලා නැහැ. හැබැයි හැමදාම රණ්ඩු වෙන, ඔබව අගය නොකරන, ඔබව තේරුම් නොගන්න සම්බන්ධතාවයක ඉන්න එක ඊට වඩා 10 වාරයක් වේදනාකාරී. වැරදි සපත්තු දෙකක් දාගෙන ගමනක් යනවා වගේ වැඩක් තමයි වැරදි සම්බන්ධතාවයක් කියලා කියන්නේ. හැම පියවරක්ම වේදනාකාරී. ඒ වේදනාව විඳගෙන දුවනවට වඩා පාවහන් නොමැතිව ඇවිදගෙන යන එක පහසුයි. ඔබට ගැළපෙන, ඔබව අගය කරන කෙනෙක් හමු වෙන තුරු තනිකරව ඉන්න එක දුර්වලකමක් නෙවෙයි. ඒක ඊටාම ආරක්ෂිත පියවරක් වගේම හොඳ තීරණයක්. මම ඔබට ලස්සන කතාවක් කියන්නම්. එකමත් එක කාලෙක සාගරයේ අතරමං වුණ නැවක් තිබුණා. මේ නැවේ කපිතාන් ගොඩක් බය වුණා තනියම මහා සාගරයේ මැද ඉන්න. ඉතින් ඔහුට ඕන වුණා කොහොම හරි ගොඩබිමකට යන්න. හදිසියෙම ඔහුට පරණ කැඩුණු මාලිමාවක් හම්බුණා. ඒ මාලිමාව පෙන්නුවේ වැරදි දිශාවක්. හැබැයි කපිතාන් හිතුවා මුකුත් නැතුව ඉන්නවට වඩා මේ වැරදි මාලිමාව හරි පාවිච්චි කරලා මම ගමන යනවා කියලා. ඔහු ඒ වැරදි මාලිමාව පස්සේ අවුරුදු ගාණක් ගියා. අවසානයේ ඔහු නතර වුණේ මහා ගල්පරයක හැපිලා නැව විනාශ කරගෙන. ඔහු නැව ගිලෙන තුරුම හිතුවේ මට නිවැරදි මාලිමාවක් හම්බ වෙනකන් මම තනියම සාගරේ නතර වුණා නම් මීට වඩා හොඳයි කියලා. අපේ ජීවිතත් ඒ වගේ. අපි තනිකමට බය වෙලා වැරදි මාලිමා වගේ මිනිස්සු පස්සේ යනවා. අපි හිතනවා කිසිම මාලිමාවක් නැතුව ඉන්නවට වඩා වැරදි එකක් හරි තියෙන එක හොඳයි කියලා. හැබැයි මේ වැරදි මාලිමාව ඔබව ගෙනියන්නේ විනාශයට මිසක් සාර්ථකත්වයට නෙවෙයි. තනිකඩව ඉන්නකොට දැනෙන වේදනාව తాවකාලිකයි. ඒක හරියට බඩගින්නක් වගේ. කෑම කෑවම ඒක එතනින් ඉවරයි. හැබැයි වැරදි සම්බන්ධතාවයක ඉන්නවා කියන්නේ හරියට විෂ සහිත කෑමක් කනවා වගේ වැඩක්. ඒක ඔබේ මුළු පද්ධතියම විනාශ කරනවා. වැරදි සම්බන්ධතාවයකදී ඔබේ ළඟ කෙනෙක් ඉන්නවා තමයි. හැබැයි ඔබ වෙනදාටත් වඩා තනි වෙලා, ඔබේ හීනවලට hina වෙන, ඔබේ වටිනාකම තේරුම් නොගන්න කෙනෙක් එක්ක ඉන්න එක තරම් දුකක් මේ ලෝකේ තවත් නැහැ. ඒ නිසා තනිකමට බය වෙලා වැරදි තැන්වල නතර වෙන්න එපා. ඔබට ලැබිය යුතු නිසි ගෞරවය සහ ආදරය ලැබෙන තුරු ඉවසීමෙන් ඉන්න. වැරදි සම්බන්ධතාවයක වේදනාවට වඩා තනිකමේ නිදහස වටින බව තේරුම් ගන්න. ඔබට සුබ දවසක්.